හොඳයි යාළුවනේ. ඔයාලා මේ දකින CRT TV එකේ මේක සිංගර් වර්ගයේ TV එකක්. මේකේ ඇවිල්ලා තියෙන ෆෝල්ට් එක තමයි ස්ක්‍රීන් ලොක් එකක් වැටෙනවා. චයිනීස් බෝඩ් එකක් තියපු TV එකක්. අපි බලමු මේක ඔන් කරාම මේ විදිහට ඔයාලට පේනවා. ස්ක්‍රීන් එක ටිකක් කොට වෙලා තියෙන්නේ. ඒ වගේම මේ වගේ ලොක් එකක් කරලා තියෙනවා. මේක තමයි මේකේ තියෙන දෝෂ. ඉතින් මේ ගොඩක් කාට මේ චයිනීස් බෝඩ් වල නිතර එන ගැටලුවක් මේ ලොක් ස්ක්‍රීන් ලොක් වැටෙන එක. ඉතින් මේකේ ප්‍රශ්නේ තමයි මේක මේ රිමෝට් එකෙන්වත් අපිට ලොක් එක අයින් කරගන්න බෑ. ඩෙස්ක්ටොප් කියන මේ බටන් එකෙන් ඔයාලට පේනවා මෙතන තියෙන මේ ඩිස්ප්ලේ කියලා බටන් එකක්. මේ ඩිස්ප්ලේ බටන් එකෙන් සාමාන්‍යයෙන් මේ ලොක් එක අපිට අයින් කරගන්න පුළුවන්. නමුත් දැන් මේකෙදි මේ ලොක් එකකින් අයින් වෙන්නේ නෑ. රිමෝට් එක අනිකුත් බටන් වැඩ කරන්නේත් නෑ. TV එක ඔන් කරාට පස්සේ මේ වගේ බ්ලූ ස්ක්‍රීන් එක ඇවිල්ලා මේ තත්ත්වෙම දිගටම තියෙනවා. මේ වගේ දෝෂයක් මතුවනම් ගොඩක් වෙලාට TV එකේ තියෙන ඉස්සරහා කී පැනල් එක වැඩ කරන්නේත් නැහැ. ඒ වගේම රිමෝට් එකේ කිසිම බටන් එකක් වැඩ කරන්නේත් නැහැ. අපි දැන් ඔයාලට පෙන්නනවා මේ රිමෝට් එකේ IR LED එක කැමරා එකට අල්ලුවම වැඩ කරනවා. මේ විදිහට. ඉතින් රිමෝට් එක වැඩ කරනවා. නමුත් TV එකෙන් කිසිම ප්‍රතිචාරයක් අපි කී කොච්චර එබුවත් ලැබෙන්නේ නැහැ. මේ දෝෂේ තියෙන්නේ සිස්ටම් පැත්තෙන් මතුවෙලා. ඉතින් අපි බලමු මේ දෝෂය කොහොමද निराකරණය කරගන්න කියලා. අපි යන් වීඩියෝ එකට. හොඳයි යාළුවනි, ඉස්සෙල්ලාම අපි TV එකේ බොක්ස් එක ගලවගෙන ඉමු. සාමාන්‍යයෙන් චයිනීස් TV බෝඩ් වල නිතර මතුවෙන ගැටලු ගැන අපි මේ වීඩියෝ කීපයෙන් ඔයාලත් එක්ක කතා කරනවා. මොකද දැන් ගොඩක් අය මේ චයිනීස් TV බෝඩ් පාවිච්චි කරනවා, භාවිතයට ගන්නවා. මොකද ඔරිජිනල් CRT TV බෝඩ් වල පාර්ට්ස් ටිකක් හොයාගන්න අමාරු වෙලඳ පොලේ දැන්. ඒ නිසා ඉතින් මේකෙත් මේ වගේ චයිනීස් TV බෝඩ් එකක් තමයි මීට කලින් රිපෙයාර් කරපු තැනින් මේ TV එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මේකේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා ජංගල් IC එක ගාවින් මේ වගේ මෙමරි IC එකක්. මෙන්න මේ IC එකේ තමයි ඔය ගැටලුව මතුවෙන්නේ. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් 24IC08 කියන IC එක තමයි මේකේ තියෙන්නේ. මේක ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් විදිහේ IC එකක් අපිට. මේ සඳහා ඔයාලට වෙළඳපොලේ ලබා ගන්න පුළුවන් IC කොපි කර ගැනීමට හැකි සර්කිට් තියෙනවා. මේ වගේ මෙමරි IC කොපි කර ගැනීමට හැකි සර්කිට්. මෙන්න මේ වගේ අපි ගාව තියෙන මේ කොපි කර ගැනීම සර්කිට් එක තමයි මම ඔයාලට දැන් මේ පෙන්නන්නේ. ඉතින් මේ සර්කිට් එකෙන් IC 3ක් මේ විදිහට සම්බන්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. මේකට 9 volt බැටරියක් සම්බන්ධ කර ගැනීමෙන් මේ සර්කිට් එකේ ආකාරයත්වය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක මේ ඔරිජිනල් IC එක තමයි මේ පළවෙනි ස්ථානයට සම්බන්ධ කරන්න තියෙන්නේ, පළවෙනි IC බේස් එකට. ඊට පස්සේ අපිට MT IC දෙකක් සම්බන්ධ කර ගැනීමෙන් අර අපි කලින් සම්බන්ධ කරගත්ත ඔරිජිනල් IC එකේ තියෙන මෙමරි ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමර් එක මේ IC දෙකට කොපි කර ගැනීමේ හැකියාව තියෙනවා. එකවරම අපිට එක IC එකක් වුණත් කොපි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ සර්කිට් එකක් ඔයාලා රිපෙයාර් කරන ස්ථානයේ තිබුණාම ඔයාලටත් අවශ්‍යතාවයක් වුණු වෙලාවට IC ඒ කියන්නේ ඔරිජිනල් IC කොපි කරලා තියාගත්තාම ඒ අවස්ථාවවලදී යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ගාව දැනට කොපි කරගත්ත IC කීපයක් තිබුණා. ඉතින් අපි මේ බෝඩ් එකේ තියෙන IC එක ගලවලා ඉවරලා ඒ කොපි කරගත්ත IC එකක් අපි දාලා බලමු. මේකේ 24IC08 කියන IC එක තියෙන්නේ. අපි ඒ IC එක රීප්ලේස් කරලා අලුතින් IC එකක් හදලා බලමු මේ දෝෂය අපිට මග හරවා ගන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම මේ මෙමරි IC එක නිසා ගොඩක් වෙලාට මේ චයිනීස් TV බෝඩ් වලම නෙමෙයි අනිකුත් TV බෝඩ් වලත් විවිධ දෝෂ මතුවෙන. ගොඩක් වෙලාට මේ රූප එන්නේ නැති ප්‍රශ්න, ඒ වගේම සවුන්ඩ් එන්නේ නැති ප්‍රශ්න, ටියුනර් ලයින් හරියට වැඩ කරන්නේ නැති ප්‍රශ්න, මේ වගේ නොයෙකුත් ලෙඩ මේ මෙමරි IC එක නිසා ඇති වෙන අවස්ථා ගොඩක් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම අපි මේ වගේ ගොඩක් ලෙඩ සිස්ටම් පැත්තෙන් ලෙඩක් ආවට පස්සේ ගොඩක් වෙලාට මේ මෙමරි IC එකට අනිවාර්යෙන් අවධානයක් යොමු කරන්න ඕනේ. හරි, අපි දැන් IC එක ගලව ගත්තා. අපි දැන් අලුත් IC එකක් යොදලා බලමු මේ TV බෝඩ් එකට. ඒ වගේම මේ වගේ මෙමරි IC බෝඩ් එකට සම්බන්ධ කරනකොට ගොඩක් වෙලාවට IC බේස් එකක් සම්බන්ධ කරගෙන
IC එක සම්බන්ධ කරගන්න පුළුවන් නම් බෝඩ් එකට ගොඩක් වටිනවා. මොකද අවශ්‍ය වෙලාවෙදී අපිට IC එක ඕන වෙලාවට ගලවලා වෙන IC එකක් දාලා බැලීමේ හැකියාවක් තියෙනවා ඒ වෙලාවට. නමුත් දැන් අපි ගාව මේ වෙලාවේ IC බේස් එකක් නැති හින්දා අපි කෙලින්ම IC එක බෝඩ් එකට පාස් කරගත්තා. ඒ වගේම තව දෙයක් ඔයාලට මතක් කරගන්න ඕනේ මේ මෙමරි IC ගොඩක් වෙලාවට බෝඩ් වලට පාස් කරනකොට ඕනකට වඩා මේ IC හීට් වෙන්නේ නැති වෙන්න අපි බවුත් එකෙන් පාස් ගැනීම කරගන්න ඕනේ. මොකද ඕනකට වඩා මේ IC හීට් වුණාමත් මේ IC එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක විවිධ ප්‍රශ්න මතුවෙනවා. ගොඩක් IC එක වැඩ කරන්නේ නැතුව යන අවස්ථා තියෙනවා. IC එක එහෙම නැත්තම් වැඩ කළත් විවිධ දෝෂ බෝඩ් එකේ මතුවෙනවා මේ IC එක දැම්මට පස්සේ. හොඳයි යාළුවනේ අපි දැන් IC එක පාස් කරගත්තා මේ විදිහට. මේ තිබිච්ච පරණ IC එක අපි දැන් කොපි කරගත්ත අලුත් IC එකක් මේකට සම්බන්ධ කරගත්තා. අපි දැන් බලමු TV එකට සප්ලයි එක දීලා TV එකේ ක්‍රියාකාරීත්වය නිවැරදිව සිද්ධ වෙනවද කියලා. අපි මේ TV එක මුලින්ම ඔන් කරපු අවස්ථාවේ මේකේ දෝෂ දෙකක් මතුවලා තිබුණා. එකක් තමයි ස්ක්‍රීන් ලොක් එකක් ඇවිල්ලා තිබිච්ච එක. ඒ වගේම ස්ක්‍රීන් එක කොට වෙලා තිබුණා. වර්ටිකල් වගේ දෝෂයක් ඇවිල්ලා තිබුණා. ඉතින් අපි බලමු මේ දෝෂ දෙකම මගහැරලා දෙන්න නැත්නම් එක දෝෂයක්ද මගහැරලා තියෙන්නේ කියලා. ඔව් අපි දැන් කීබෝඩ් එකට කරන්ට් එක දීලා ඔන් කරගත්තා. දැන් ඔයාලට පේනවා ඒ දෝෂ දෙකම මගහැරලා ගිහිල්ලා තියෙනවා. දැන් රිමෝට් එකත් වැඩ කරනවා. අනිකුත් බටන් වැඩ කරනවා. ඒ වගේම ස්ක්‍රීන් එකේ අර තිබිච්ච කොට ගතිය එහෙම නැත්නම් වර්ටිකල් ෆෝල්ට් එකක් තුන ඒකත් නැති වෙලා ගිහිල්ලා දැන් TV එක නිවැරදිව වැඩ කරනවා. ඉතින් මේ දෝෂ දෙකම මතුවලා තිබුණේ මේ මෙමරි IC එකේ දෝෂයක් නිසා. ඉතින් දැන් ඔයාලට පේනවා TV එක දැන් නිවැරදිව ඔන් වෙලා ස්ක්‍රීන් එකත් හරියට තියෙනවා. ඒ වගේම අනිකුත් සිස්ටම් ටිකත් හොඳට වැඩ කරනවා. මේ වගේ දෝෂ ගොඩක් වෙලාට ආවම රිමෝට් එකේ ඩිස්ප්ලේ කියන බටන් එක මම ඔයාලට කලින් කිව්වා වගේ ඩිස්ප්ලේ බටන් එක ඔබලා මේ වගේ දෝෂ මගහරවා ගැනීම හැකියාවක් තියෙනවා. තප්පර කීපයක් ඩිස්ප්ලේ බටන් එක ඔබාගෙන ඉඳලා ඉතින් එහෙමත් හරියන්නේ නැත්නම් තමයි අපි මේ වගේ IC එක රීප්ලේස් කරලා අලුත් IC එකක් දාලා බලන්න ඕනේ. ඉලෙක්ට්‍රොනික වලට කැමති ඔයාලට මේ වීඩියෝ එකනොත් යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැති කියලා අපි හිතනවා. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න. මේ වගේ වීඩියෝ අනිත් අයටත් බලන්න share කරන්න කියලා ඉල්ලමි. තවත් මේ වගේ වටින වීඩියෝ එකකින් අපි මේ අපේක්ෂාවෙන් ගිහිල්ලා එන්නම්. Entex of YouTube channel එකත් එක්ක සම්බන්ධ වුණු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි මේ අපේක්ෂාවෙන් ගිහිල්ලා එන්නම්.